හොඳට මතක තියාගන්න පින්වත්නි, අපි ඉන්න වටපිටාවේ සත්පුරුෂයත් ඉන්නවා, අසත්පුරුෂයත් ඉන්නවා. ඉතින් අපිට අසත්පුරුෂයත් ආශ්‍රයයට ලැබෙනවා, සත්පුරුෂයත් ලැබෙනවා. ඒ නිසා අපිට මේ හැමෝටම බණ කීක ඉඳලා හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. හැබැයි මෙහෙම එකක් වෙනවා. හරියටම තමන් සත්පුරුෂ ධර්මයේ වැළඳගෙන සත්පුරුෂ ගුණධර්ම පුරුදු කරද්දී අසත්පුරුෂයෝ තමන්ව අතාරිනවා. මම ඒක හොඳට දැකලා තියෙනවා. යම් දවසක තමන් ධර්ම මාර්ගයේ පුරුදු කරන්න පටන් ගන්නවද, එදාට මේ අනේ කිය මේ අපේ ඇඟේ එල්ල හිටපු පිරිස හිමින් අතහැරලා දානවා. අනේ වඩන්නේ එකකින් දැන් කියලා. එක ගොඩේ පාටි දදා ඉන්නකන් ඉඳී පිරිස එකට එකතු වෙලා. හැබැයි ඒව අතහැරලා ධර්මයට ආපු ගමන් ඔක්කොම තමන්ව නිකන් කොන් කරලා දානවා. ඒකමයි වාසිය.